ඔය යාළුවනේ ඔන්න ඉතින් අදත් මං යන්නේ අපේ ගම්මානේ අප්පුච්චව බලන්න තමයි යන්නේ හරිද? අප්පුච්චව තමයි බලන්න යන්නේ. එහෙනම් අපි යන්නේ අප්පුච්චව බලන්න. අප්පුච්චව තමයි බලන්න යන්නේ. එහෙනම් යන්කෝ අපි අප්පුච්චව බලමු. ඉතින් මාත් subscribe කරන්න. අපි යන්නේ අප්පුච්චව බලන්න. යා. Let's go. ඇත්තටම කිව්වොත් ගම ඇත්තටම වෙනස් වෙලා. ගම වෙනස් වෙලා කියන හොඳටම වෙනස් වෙලා මචං. වෙනස් වෙනවා කියන්නේ ඒක වෙනම එකක් එක වෙනස් වෙලා ගම. ගම වෙනස් වෙලා කියන්නේ ඇත්තටම වෙනස් වෙලා. ඉන්න පටක් ගහකුත් තියෙනවා හැමතැනම. මේ ගමේ කට්ටිය ඉන්නවද නැහැ. ගමේ උනුත් වලකට ගහලා දන්නේ නැහැ. ඒ අප්පුච්චි ඉන්නවද නැද්ද දන්නේ නැහැ. ගමේ කික්කෙන් අහන්නත් ඕන. අපේ අර මිනිහාලා නම් ගමට අවුල්කම වගේ ඇවිල්ලා තියෙනවා. මම නම් මීට කලින් දැකලම නෑ බා. සිරාණු කිය. මම නම් දැකලා නෑ බා. ඇත්තටම මම දැකලා නෑ. දැකින්නේ කොයිද මම ඉතින් කමවල ඉන්නේ. ඉපාවෙන් එනම් අපි ඉතින් හොයාගන්න තුන කාව හරි ලයන්කත් මේ අපේ අප්පුච්චව දැක්කද මේ අපේ මේ මොන අප්පුච්චද කියන්නේ මේ අය අපේ අප්පුච්චානේ සිරිපාල මොකක්ද කියන්නේ අනේ බොරු කියන්න එපා අනේ ඔය බොරු තමයි කියන්නේ බොරු කියන්න නම් එපා අනේ ඔය බොරු කියන්නේ ඔයා එහෙම කියන්න එපා අපේ අප්පුච්ච නැතුණනේ මට දුකයි අනේ අපේ අප්පුච්ච මේ පුතේ මේ ඔංක කතා කරාද මේ පුතා රෙන්ඩ බරද නෑ අංකල් ඒක වෙන වැඩක් නෙමෙයි මේ අංකල් මේ අපේ ගේ කොහෙද දන්නේ නේ ගේ කොහෙද කියලා මතක නෑනේ ගේ කොහෙද මතක නෑ මේ වල මතකද කී මේ ඉන්න බයින බලන්න මෙහෙම යන්නත්ද කවුරුහරි පදිංචියට ඇවිල්ලාද කමක් නෑ මං ඉල්ල ගන්නම්කෝ මේකද මේක නෙමෙයි මේක අර ගබඩාවනේ මේක නෙමෙයි මේක වෙන්නේ කියන්නේ යන්කෝ මෙන්න මේක තමයි මේ තියෙන කවුද කොයිටි පන්දන් කියන්නේ මේ කාගේද මේ වෙන කාගේ හරි වගේ දොරක් යක ඔස්සට යන්න දොරක් නැහැ මේ තියෙන්නේ ගොදුර කවුද කො මෙහෙම ගෙවලා හදන්න කෑන්නම මොලේ බා හරි ඒ වෙනි මෙන්න මොඩියා මගේ ගෙදර පලෙන් එළියට අන්නේ බා කියලා තොත් පලෙන් බලමු අපේ ගෙදර මොනවද වෙලා තියෙන්නේ කියලා අම්මට යකෝ මම බඩු ටික විකන්නලා අම්මට යකා තොපි හිතන්නේ කොම්මට මාරු බඩු මේ ඒවයින් වැඩන්නේ දැන් යක්කු වෙනවා අපි කඩුව ගමු කඩුව ගන්න ඕන දැන් යක්කු වෙනවා ඕඩින් එසා කඩුව එසා පු අයින කඩුව ගත්තා දැන් දැන් මේක මොකද්ද දන්නවද මේක අර අරගෙන කාලේ අර ගලක ගහලා තියෙන කඩුවක් හරිද මං ඉතින් අරන් ආවා එහෙනම් ඉතින් අපි මරන්නේ යක්කු මේ වරෙන් පයින් ගන්න වරේ අතින් පයින් ගන්න වරෙන් අපි මම මේ ගම ආරක්ෂා කරනවා මගේ තාත්තගේ ගම හින්දා මම ආරක්ෂා කරන්නේ නැත්තම් මට වැඩකුත් නෑ බං මේක වැඩක් නෑ මටත් තාත්තගේ ගම හින්දා තමයි ආරක්ෂා කරන්නේ ඒක නෙමෙයි දැන් හෙට අනිද්දා දැන් මුහුණු මං කොල්ලකාරේ ඉන්නේ මට එන්න කියලා දැන් යන්න ඕන බබදි කියන්න යක්කුලද යන්න ඕන මුරනේ එල්ල හරකින් යහට එන්න ඉතින් කොල්ල කෙලනේ මං යනවා ඔයාලට මගේ මුහුදු මං කොල්ලේ පාටිකින් ගේන්න එහෙනම් කොල්ල කෙල්ලුනි බයි goodbye හන්දිය තුම්මන් වෙලාවේ ගොම්මන් කඩන් කන්නේ බෙල්ල මාසෝන කාටද මොකද වෙන්න ඕන ගැව්වට රැල්ල පදින්නේ මෝරා උඹට හෝරා උඹේ නෝනා කියනවා අද නම් පොරක් ඕන උඹ හරක ගෑණි ගෝනා ගෙදර ඇරලුවේ හුකෝලා